Welcome to Youth Ring. අයිබෝන් නේ. අයිබෝන් නිරාජ්. අයිබෝන් මේ අපි ඉස්සරහම කියන්න ඕනේ මේ පළවෙනි පොඩ්කාස්ට් එක අපේ කරන. ඔව් දැන් එපිසෝඩ්ස් ගානක් ගියා අපිනේ. ඔව් අපි පොඩි වෙනසක් කරන්න කියලා හිතුවේ අය. ඉෂාන්. මේ අපි අතරම මේක හැම්බෙන් පටන් ගත්තද දැන්? අපි ඉස්සරහම ඉන්ටර්විව් වීඩියෝස් තමයි කරේ ගොඩක්. ඊට පස්සේ අපි ඒක පොඩ්ඩක් පැටර්න් එක වෙනස් කරන්න ඕනේ කියලා. දැන් මේ අයිඩියා එක දැන් මේ කරන වැඩේ අපි දන්නෙත් නෑ. පොඩ්කාස්ට් එකක් කියලා තමයි පටන් ගත්ත හැරි කරගෙන යන්කෝ බලන්න ඉතින් මොන හරි. අපි ඉස්සරහම තෑන්ක් කරන්න ඕනේ මේ ටී-ෂර්ට් එක. හරි ඔව්. මේ ටී-ෂර්ට් එක. ලස්සනයි ටී-ෂර්ට්. හොඳයි. නෑ අතන මැටීරියල් එක හොඳයි මම හිතුවේ මෙච්චර හොඳක් කියලා. මේක පිටිපස්සේ මහා ස්ටෝරියක් තියෙනවා. මේ ටී-ෂර්ට් එක හදන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙක්. රස්සා කරන්න කැමතිම නැහැ. ඔව් ඉස්සලා පටන් ගත්තේ නිකන් ටී-ෂර්ට් එකක් අරගෙන මේ පොඩි ගානක් තියාගෙන ඔයගොල්ලෝ ළමයි කැම්පස් එකේ පටන් ගත්තා. එහෙම පටන් අරගත්ත මිනිස්සයාට විශ්වාස කරනවාද අද ගොකරල්ලේ තියෙනවා එයාටම මේ විච් අපරල් සෙට් එකේ නම මොකක්ද නම අපි නම කියමු. ඔන්ලයින් තොග කඩේ කිව්වම ඕන කෙනෙක් දන්නවා TikTok වල මේ අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාමු නම්බර එක ඒක දාමු මේක. ඔව් මම කියන්නේ දැන් මේ වගේ ටී-ෂර්ට් එකක් මහගන්න ඕන නම් කන්ටැක්ට් කරගන්න. මේක පේඩ් ප්‍රොමෝෂන් නෑ මේක ඇත්තට මැටීරියල් එක මේක හොඳයි. හොඳයි ඇත්තටම ලස්සනයි මේ කියන්න ඕනේ දැන් මේ තරුණයා ඉතින් කැම්පස් ගිහිල්ලා ඒ කියන්නේ හැමෝම හිතන්නේ රස්සාවක් කරන්නේ. එයා මුලින් ඉඳන් මෙහෙම එකක් නෙවෙයි ඔළුවේ තිබ්බේ. අම්මෝ රස්සාවක් පෙන්නන්න බෑ කියලා දැන. ඉතින් හරි උත්සාහවන්තව එයා මේ වැඩේ තාතගෙන අද වෙනකොට හොඳ තැනක ඉන්නවා. ඉතින් රවිෂාන් ස්තුතියි අපිට මේ වගේ ලස්සන ටී-ෂර්ට් එකක් මාරු දුන්නා. ඔව්. මොකක් ගැනද අපි කතා කරන්නේ? නෑ නෑ මම මේ ඉතිපිරේද දැක්ක Facebook එකේ කරගෙනකොට උඩ පල්ලේ යනකොට fully AI generated advertisement. අර කුරුහරුපට ඉගෙන මම අපේ ලංකාවේ වුණාද බායි නෝ. නෑ ඊට පස්සේ නෑ ආවා. ඒ කියන්නේ මම යෝතිකට කිව්වේ කුරුහරුප කියන්නේ. දැන් ඒකත් එන ආතල් වීඩියෝ සෙට් එකක් සෙට් එකක් මම දැක්ක බයිනවා සෙට් එකක් හොඳයි කියනවා. තව ඒ ඇස්සේ මේක ඇඩ්වර්ටයිස්මන්ට් සෙට් එකකුත් හදලා නෑ නෑ ඒකෙන් බැටල් කරගන්න පුළුවන් පැත්ත ගන්න පුළුවන් නේ. ඔව්. මොනවද ගහන්න පුළුවන් ගේම කියලා ඒකේ. ඒ වාර මේකින් වදින ඇවිල්ල සමහර වෙලාවට ඉස්සරහට ඒක ෆීල් ගොඩකට ඒක එහෙම බලනක් වෙයිද නිලන්නේ කොහොමද මේකේ මේ මම හිතන්නේ වෙයි නේද? මොකද දැන් ඉස්සර නම් දැන් මේ ප්‍රොමෝෂන් එකක් කරන්න කොහේ හරි අපි ඇඩ්වර්ටයිස්මන්ට් කම්පැනි එකකට දුන්නාම එතකොට වීඩියෝග්‍රාෆර්ස්ලාට ඒක ප්‍රොඩක්ෂන් එකට ටීම් එකට ලොකු ගාණක් යාලා බජට් කරලා එහෙමනේ කරන්නේ. නැත්තම් මට හිතෙනවා මෙහෙම ඒ අයට බඩේ පාරක් පදිනවට වඩා ඒ අයට මම හිතන්නේ අඩු කොස්ට් එකකින් කරගන්න පුළුවන් මේ. හැබැයි මේ එතකොට ඒ තියෙන පැකේජස් වල සමහරට යාලා ගණන් වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ මේ පැත්ත නෙමෙයි මේ මොකද අපිට සමහර වෙලාවට දැන් අපි දැකලා තියෙනවනේ ඒක අපි හිතලා ලොකු පිරිසක් නැද හරි ෂූට් කරනකොට ඒකට ඒ සෑයාර සමහර තැන් වල පර්මිෂන්ස් ගන්න ඕනේ. ඒක නැත්තරම අර ඒ ප්‍රොඩක්ෂන් එක කරන්න තියෙන අමාරුව අපිට දැන් තියෙන්නේ ප්‍රොම්ප්ට් එකක් ගහගන්න එතනනේ. ඒකෙදි ප්‍රොම්ප්ට් එන්ජිනියරින් කියන මොනවද? ඔව් නේද? අනිවාර්යයෙන් එතන ගත්තාම දැන් වීඩියෝග්‍රාෆර්ස්ලා ඒකට ඇක්ට් කරන කට්ටිය ලොකේෂන් කොස්ටියුම් මුකුත් නැහැනේ. ඔව් මේකප් ආටිස්ලා නැහැනේ. ඒ කියන්නේ කිසිම දෙයක් කරන්න කරන්න දෙයක් දෙයක් කරනවා අරපානවා. නෑ එතකොට ඒ ජොබ් වල ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ? එතකොට ඒගොල්ලෝ මොකක්ද ඊළඟට කරන්නේ? නෑ ඒවට ඉතින් එහෙම කියන්න බෑ මේ දැන් ඒක මේ ඒක දැන් දවසක් කියලා යන්න කියන්නේ නෙමෙයි. ඒක හැබැයි වෙනවා. ඒ ඕක අර මේ වගේ කතාවක් නේද අපි කතා කරා. ඉස්සරම මම හිතන්නේ මේ මොකක් හරි මනුවල් ජොබ් එකක් කවුරු හරි හිතන්න කම්පැනි එකක වැඩ කරපු මිනිස්සෙක් කියලා. කවුරු හරි කෙනෙක් මොන ෂර්ට් එකක බටනයක් කරනවා නම් ගාවට එකකින් එයා ඒකම කරනවා. අතින් අල්ලන්නේ ඊට පස්සේ ඉතින් කට වෙන මේ නූලයි දාලා. ඊට පස්සේ නෝ මැෂින් එක. මේකට මේ මිනිස්සු ආවෝ මේකවත් අපේ රස්සා ඉවරයි කියලා හිතනවාද නැත්නම් මේ මැෂින් එක ඉගෙන ගත්තා නම් මේ මිනිස්සගේ ජොබ් එක තව ලේසි වෙනව නේද? හැබැයි යා එතකොට වෙන පාත් එකකින් නිකන් ඔක මෙහෙමයි මම කියන්නේ කාගේ ජොබ් එක ජොබ් නැති වෙන්නේ නැහැ කියන්නෙත් නෑ මම. මට හිතෙනවා ඉතින් දැන් අපිට AI එනකොට කිව්වේ graphic designers-ලාට එහෙම image generation එක පටන් ගත්තේ. ඒකෙදී හැමෝම මොකද්ද කිව්වා? තව හොඳම ටීම් එක තමයි මේ අපේ IT industry එකේ. software පැත්තේ ඉන්න ගොඩක් අය coding කරන්න ඕනේ නැහැ කියන එක. මම හිතන්නේ දැන් එයාලට ලේසි වැඩ එයාලගේ ජොබ් නැති වෙනව නෙමෙයි. මම Facebook එකේ දැක්ක කමෙන්ට් එකක් එක්කෙනෙක් දාලා තිබ්බා ඔය සම්බන්ධව ඩයලොග් එකක් කියලා තිබ්බා.
එක්කෙනෙක් දාලා තිබ්බා මේ මම තනියෙන් තමයි මේ කෝඩ්ස් ගන්න මම තනියෙන් හිතලා තමයි මේ හැමදේම කරන්නේ මේ ළඟක් වෙනකල් එයාගේම ටීම් එකේ IT කම්පැනි එක වැඩ කරපු එක්කෙනෙක් එයා තරම් දක්ෂ නැහැ ටැලන්ට් නැහැ හැබැයි එයා ඒ හොඳට ඉගෙන ගත්තා හරිද එතකොට දැන් අරයා කරන්නේ අනිත් කැරක්ටර් එක කරන්නේ තමන් තනියෙන් මේක තනියෙන් AI යූස් කරන්න ඕනේ මගේ ක්‍රියේටිවිටි ඒ විදිහට තමයි එයා කරන්නේ හැබැයි එයාට තාම ප්‍රොමෝෂන් එක ගන්න බෑ හැබැයි අර AI යූස් කරලා කරපු කෙනා දැන් ටෙක් ලීඩ් කෙනෙක් මේකේ හිතන්නකෝ මම වුණා මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මම Python ඉගෙන ගන්න තිබුණේ නැහැ හරිද මට ප්‍රොජෙක්ට් එකක් ආවා ඔෆිස් එකේදී මගේ වෙද්දී රීඩින්ග්ස් වගේක් ගන්න පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදන්න. ඇත්තටම මම කෝඩින් පැත්ත මම ඉගෙනගෙනත් නැහැ මම ආසාත්මක පැත්තක් ඒක. හැබැයි එතකොට ඔන්න chat GPT ඇවිල්ලා ටිකක් ඔන්න පොඩි පීක් එකට යන ටයිම් එක ලංකාවේ. ඊට පස්සේ මට අපට ප්‍රොජෙක්ට් එක දුන්නා බොස්ම අපි ඒ දවස්වල AI කතන්දර ගැන පොඩ්ඩක් කතා වෙලා ඉන්න ගමන් අපි සෙට් එකම ප්‍රොජෙක්ට් එක ඉවර කරගෙන chat GPT වුණා. හරිද? ඒ වෙනකොට මම බොස් මගෙන් අහුවා මේ ඔයාට කොච්චර දවසක් වගේ ඇයිද ඔය ප්‍රොජෙක්ට් එක කරගන්න කියලා. මට ඇත්තටම අයිඩියා එකකින් නෙමෙයි මම කිව්වේ. හරිද? මම සතියක් වගේ දෙන්න ඕන කියලා. එහෙම කියව මම ඊළඟ දවසේ හවස් වෙනකොට මේ බොස් අහනකොට මේ මම කිව්වේ මේක හරි අපි try කරලා බලමුද කියලා. බොස් පිළිගත්තේ නෑ ඒනොත් මම කරලා ඉවරයි කියලා. ඇත්තටම කෝඩින් ඉගෙන ගන්න ඕනේ කියලා කිව්වොත් නැති කියලා එකක් ආවනේ මේ AI ආවම. හැබැයි මට හිතෙන්නේ ඒකෙන් ඉන්ජිනියර්ස්ලාට සොෆ්ට් එක දුන්නා කියලා සරලව කියනවනම් වැරදි. මම හිතන්නේ එයාලා අනිවාර්යයෙන්ම AI පැත්තෙන් AI prompt engineering ඔය පැත්ත ඉගෙන ගන්න තියෙනවනම් මම හිතන්නේ එයාලා සෑහෙන time එක සේව් කරගෙන ඇති ඔය මේ ඉස්සර සොෆ්ට් එකක් ලියන්න දවසක් ගියා නම් දැන් සමහරවිට පැයෙන් විතර ඉවර කරගන්න තියෙනවා. අනිත් හදපු එක එරර්ස් ටික හදා ගන්න ඒක තමයි ලේසිම මම හිතන්නේ. බලන්න අර පොඩ ප්‍රෝග්‍රෑමින් දන්නේ නැහැ. ඒ ඉස්සර මම හිතන්නේ අපිට අපේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා ඔකේ ඩිබග් කරගන්නනේ අර ලොකුම ටයිම් එක යනත් කොහරි ඉර එකක් ආවා. දැන් ඒක ඉතින් ලේසිනේ අපි හදපු එක දාලා හදපුවා ටංගලා PC එකේ අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ගොඩක් වෙලාවට ඔක ෆොටෝයක් ගිහුවා ඒක දැම්ම ආගත්තා. ඒකට ටයිම් වෙස්ට් කරගෙන ඉන්නේ නැහැ දැන්. එහෙනම් මම හිතන්නේ දැන් ඔය වීඩියෝ කියන එකේ මම හිතන්නේ ඉතින් මේ ඒක ඔය ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය ඒක ඉගෙන ගත්තොත් තව ලේසි සෑහෙන රට වැඩි කරලා. දැන් අතන මෙහින් පොයින්ට් එකකුත් තියෙනවා. දැන් ඔය වගේ එකක් full AI generated advertisements වෙනවා දැන්. ඒ වගේ එකක් ඉන්ඩස්ට්‍රි එක accept කරයිද කියන එක. මොකද දැන් Coca-Cola වගේ companies දැන් අවුරුදු දෙකකට කලින් තමයි පටන් ගත්තේ AI tools use කරලා content හදලා ඒක වෙනකොට මම දන්න තරමින් එච්චරම අපේ වීඩියෝ ජෙනරේෂන් කියන එක එච්චර හොඳ තිබුණේ නැහැ. හැම character එකක්ම build කරේ නැහැ ඒගොල්ලෝ. එකක් දෙකක් වගේ. හැබැයි තාමත් ඒ companies උත් තාමත් ඒ කියන්නේ fully AI generated advertisement වලට ගිහිල්ලා නැහැ. ඒක තාමත් යන්නේ අර half වගේ තමයි යන්නේ hybrid concept එකට. හැබැයි දැන් ඔකේ කතන්දරේ තියෙන්නේ අර වාගේ cost එක. කොස්ට් එක නෑ zero වලට දීලා. small enterprises පොඩි මධ්‍ය පරිමාණ බිස්නස් කරන අය හිතන්නේ cost එක ගැන production එක කරනකොට දැන් ඒක කිසිම වෙනසක් නැත්නම් මම ඊයේ පෙරේද දැක්ක මේ සංජු කිව්ව මොන කෙනෙක් දන්නවා logo design කරනවා graphic designer කෙනෙක් විතර තමයි එයා රෝල් එකට එන්නේ දැන් අද වෙනකොට එයා fully AI generated advertisement design කරන්න පටන් ගන්නවා යන ටයිම් ෆ්‍රේම් එක තව ටික කාලෙකදී ගිහිල්ලා එක තැනක නතර වෙන්නේ වෙන චේන්ජ් එකකදී. එතකොට මට හිතෙනවා අපි ඔය වීඩියෝ හරි දැන් ගොඩක් AI වලින් කරගන්න දේවල් වල දැන් ඒක කරන මිනිස්සයා ඉන්නවනේ අපේ. ඒ මිනිස්සයාගේ අයිඩියා එක නේද ඊට පස්සේ යුනික් වෙන්න පටන් ගන්න. මොකද එතකොට අනිත් හැමදේම අවైలබල් වෙලානේ තියෙන්නේ අපේ PC එකක් ගාලා ඉඳගත්තාම කෝඩ් එක විතරනේ දෙන්න බෑ. කෝඩ් එක දෙන්න සෙට් එකක් ඉන්න prompt engineering ඉගෙන ගත්තා. හැබැයි එයාලව වැඩේ කරගන්න ඉස්සර අපේ සාධාරණටත් ඔය ඇඩ් එක හදන මිනිස්සයා අයිඩියා එක හිතන මිනිස්සයා ඉන්නවනේ. එතකොට එතන මම හිතනවා ඒකට තමයි වැඩිම වැලියු එක ඉස්සරහට එන්න පටන් ගන්න. මොකද අනිත් හැමදේම අපි බිල්ඩ් කරන්නේ PC එකක් හරි භාවිතා කරලානේ. එතකොට හොඳම පොයින්ට් එක එන්නේ ඒ තාපහුව එන්නේ වැලියු එක ඇඩ්ඩලා එන්නේ AI වලට නෙමෙයි ඇත්තටම මනුස්සයාගේ තියෙන වැලියු එකට කියලා මම නම්. අන්තිම පොයින්ට් එකේදී නැවතින්නේ ආයෙත් එන්නේ ඔය කටේ ඩියුටි එක විතන් වෙනවා වෙන ඩියුටි එකක් තමයි ප්‍රමුඛ වෙන්නේ එතකොට
එතකොට ස්ක්‍රිප්ට් එක තමයි හිතන්නේ ප්‍රධානම නේ. මොකද ස්ක්‍රිප්ට් එක හිතන්නේ මිනිස්සෙක් නේ. අපිට AI වලින් ස්ක්‍රිප්ට් එකක් ගන්න පුළුවන්. අපිට ඕන දේ කරම්ම කරගන්න බැහැ. ඒකෙන් අපි දැන් අපි ChatGPT එක හරි මොකක් හරි ඒක යූස් කරලා අපි දැන් මේ ප්‍රොඩක්ට් එකට මාකට් කරන්න ඇඩ් එකට දෙන්න ස්ක්‍රිප්ට් 10ක් කියලා කිව්වොත් ඌ දෙනවනේ. ඒ 10න් හොඳම එක තෝරලා ගන්න හැබැයි කවුද? ආයෙ මිනිස්සෙක් මේක තෝරන්නේ. ඔන්න ඒකත් මිනිස්සෙක් තෝරන එකත් රීප්ලේස් වෙච්ච කාලයක් ඒ සමහරට ඉස්සරහට ඒක අපි දන්නේ නැහැ. හැබැයි ආයෙත් ස්ක්‍රිප්ට් එකටනේ වැලියු එක එන්නේ. එතකොට ස්ක්‍රිප්ට් එක ලියපු කෙනා හෝ ස්ක්‍රිප්ට් එක සිලෙක්ට් කරගත්ත කෙනා. එතන අයිකන් එක වෙන්නේ. ඒක ආයෙත් එන්නේ වැලියු එක මිනිස්සයාට. හැබැයි එතකොට මම හිතන්නේ අපිට හිතමු ඇඩ් එකක් කරන්න ලක්ෂ 10ක් යනවා කියන්නේ. ඒ ලක්ෂ 10 තියෙන කොස්ට් එක ගොඩක් අඩුයි. හැබැයි හිතන්නකෝ මේ ස්ක්‍රිප්ට් එක ලියන මිනිස්සයාගේ යුනික් ගතිය වැඩි වෙන්න ප්‍රොඩක්ෂන් කොස්ට් එක නෙමෙයි මේ මිනිස්සයාට වැලියු එක එන්නේ ඒකෝනේ. එතකොට ආයෙත් ඕන නම් පුළුවන් ලක්ෂ 10ට මේ ඇඩ් එක කරන්න. හැබැයි ආයේ කොස්ට් එක ගොඩක් අඩුයි. හැබැයි හොඳ කවුරු හරි කම්පැනි එකකින් සිලෙක්ට් කරොත් යා මෙයාගේ අයිඩියා එකේ තියෙන යුනික් ගතිය හින්දා ලක්ෂ 10ම දීලා එයාටම කරන්න ඕනේ කියලා. එතකොට AI පාවිච්චි කරන හින්දා එයාට ගොඩාක් ලේසි කොස්ට් එකක් ගොඩක් අඩුයි. හැබැයි එයාගේ තියෙන යුනික් ටැලන්ට් එකට ආයෙ වැලියු එකක් එනවා. දැන් එහෙම ගත්තොත් නම් අපිට මේක තාම يعني තීරණය කරන්න කාලය කලින් මම දකින්නේ ඔය හැම දෙයකම හොඳ පටන් පැත්තක් ගත්ත විතරනේ. පොඩි කාලේ හැබැයි මේක ඩෙවලොප් වෙන ස්පීඩ් එක සෑහෙන වැඩි. අපේ හිතුවරට සෑහෙන වැඩි. ඔය කට්ටිය හිතනවා ඔය දිගටම ඔය AI මත්තම AI කියලා. නෑ ඒක සාමාන්‍යීකරණයයි මට හිතෙන්නේ. දැන් අපි හැම දෙයකම දැන් අර මම ඉස්සෙල්ලා කිව්ව විදිහට අර මම වැඩක් කරන මනුස්සයෙක්ට මැෂින් එකක් ආවට පස්සේ ඒක ඉගෙනගෙන එයා ඒ වැඩේ පහසුවෙන් කරනකොට ඒක ආයේ සාමාන්‍ය වෙනවනේ. දැන් ඉතිහාසය ඉඳලා ගත්තාම ඔය මිලාන් කියන කතාව අපි කියන්නේ ඉන්ඩස්ට්‍රියලයිසේෂන් කාර්මිකරණය වෙනවා කියන්නේ ඒකෙදිත් ඔය වගේම බයක් ආවා. ඒ කියන්නේ ඔය තමයි ඉස්සෙල්ලා කිව්වේ. රස නැති මැෂින්ස් එනවා අරකද මේකද කියලා ලොකු ප්‍රශ්න ටිකක් වුණා. නැතිත් උනානේ. නැතිත් වුණා. ඒක හරි. හැබැයි මිනිස්සු 5 දෙනෙක් එකතු වෙලා කරන වැඩේ තනි මැෂින් එකකින් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ හැබැයි දැන් ඇත්තම කතාව කිව්ව ෆිගර්ස් එක බැලුවොත් අන්එම්ප්ලොයිමන්ට් රේට්ස් එහෙම අඩු වෙලා නැහැනේ. තියෙන ලෙවල් එකකින් චුට්ට වැඩි වෙමින් යන්නේ. ඒකට වෙන ඔපචුනිටිස් හොයනවනේ මිනිස්සු. හොයනවා සහ හැබැයි අධ්‍යාපනයේ ඒත් එක්ක මම කියන්නේ ඩෙවලොප් වෙනවා. දැන් අපේ වගේ රටවල ඇත්තටම කියන්න ඕනේ AI කියන එක තිබ්බට නිකන් නමට තියනවා වගේ සීන් එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒ ගැන මෙහෙට කොහොමද කතා කරන්න තාම පොඩ්ඩක් අර පරක් වෙලා ඉන්නේ. ඒක ඒකට කියන්නේ ඉකනොමික් බෑක්වර්ඩ් එකක් කියලා. අපි ඉන්නේ දශක ගණනාවක් පිටිපස්සේ වෙනස් රටවල. හැබැයි ඒක අපේ අයට පාඩුයි. හැබැයි කියනවා අපේ අයගේ සාක්ෂරතාවය වැඩි IT ඉන්ඩස්ට්‍රි එකට අපේ අය තමයි. ලෝක හැමතැනම ගිහින් අපේ අය තමයි ඒකට ඒක පාඩු වුණාට අපිට අපි අර පිටිපස්සේ යනහම අපිට දැන් අර කට්ටිය ගිහිල්ලා ඒ වගේ කරන වැරදි ටික අපිට කලින් අඳුර ගන්න පුළුවන්. ඔය අපිට කියන්නේ ඒක ඩෙවලොප්මන්ට් ස්ටේජ් එක වෙන තැනින් කරලා අපිට ඔයාලට ෆයිනල් අවුට්පුට් එක එනකොට හොඳ එකක් අපිට එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම නම් කියන්නේ දැන් හිතමුකෝ හරිය අපිට ජොබ් නැති වෙයි. හරිද? හැබැයි ජොබ් නැති වෙන එක මේ ඒක AI ඩෙවලොප් කරන මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයි. ජොබ් නැති වෙනවා නම් අපි දැනගන්න ඕනේ ඉතින් අපි එහෙනම් ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් එක ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ. ඒක ඩෙවලොප් වෙනවා අර කතාවක් කියනවනේ මේ තත්පරේට මේ ලෝකේ තියෙන දැනුම දෙගුණ වෙලා ඉවරයි. මේ තත්පරේට කතා කරන තත්පරේකින් මේ තියෙන දැනුම නෙවෙයි තියෙන ඊළඟ තත්පරේ. ඒ නිසා අපි කරන්න ඕනේ මම නම් හිතන විදිහට රජයක් විදිහට ලංකාවේ රජයක් මේකට වැඩියක් දෙන්න ඕනේ. ලර්නබිලිටි එක වැඩි කරන්න. මිනිස්සුන්ට ඉගෙන ගන්න තියෙන බැරියර්ස් ටික අයින් කරන්න ඕනේ. දැන් මේක ගන්න පස්සේ එකට ගියත් මොඩට ගියත් දැන් ChatGPT යූස් කරන එක ආදියා බලන්න මාර වෛරක්කාරය කියන්නේ. එතන හරියට යූස් කරන එතන මට නිකන් තාම නිකන් සතියෙන්ගේ තියනවද මන්දවා. කවුරු හරි හිතලා දෙයක් ලියනවා. ඒකට වැලියුවක් තියෙනවනේ. වාට කවි ලියන්න පුළුවන්. වා කවියක් ලියනවා. හරිද? මමත් කවියක් ලියන හැබැයි අපි දන්නේ පර්පස් එක හිතන්නකෝ මේ කවියෙන් කාව හරි මිනිස්සෙක්ගේ හිත රූපත් කරන්න ඒ වෙලාව. හරිද? බිස්නස් එක නෙවෙයි කියන්නේ. ඒ වෙලාවේදී මම AI වලින් ලියාගත්ත කවියෙන් අර මිනිස්සයාගේ හිත හැදෙනවා නම් එතකොට මේ අපිටින් ඉඳලා බලපුවෙක් කියන්න පුළුවන් මේ අපෝ ඔය ChatGPT කින් ලියලා තියෙන්නේ. ඇත්තටම එහෙම මම ඔය කරේ තාම තියෙනවා. හරිද? හැබැයි අපිට ඒ වෙලාවේදී වටින්නේ මේ කරේ මොකින්ද කියන එක නෙවෙයිනේ. හරිද? මම කොහොම හරි අර මිනිස්සයාගේ රික්වෙස්ට් එක ඕකේ කරා නම් මම කියන්නේ ඒකනේ ඕනේ. හැබැයි අපේ කට්ටියගේ තියෙන ප්‍රශ්නේ මම දකින්නේ අර ඔය ඒකේ AI වලින් කරලා තියෙන්නේ කියලා ලෙවල් එකකුත් තියෙනවා. සමහර ඒවා මේකේ AI වලින් කරලා තියෙන්නේ කියලා පොඩ්ඩක් ඒකට සර්ප්‍රයිස් වෙලා ගතියකුත් තියෙනවා.
ඉතින් මම නම් කියන්නේ හරි මොනවා හරි තමන්ගේ ටැලන්ට් එකක් දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අයත් ඉගෙන ගන්න. ඉතින් පාඩුවක් කියන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ඔය දැන් AI fully generated advertisement වගේ හදන්න මොන වගේ tools වලින් උදාහරණයක් විදිහට දැන් ඕනෑම script එකක් අපිට ලියා ගන්න පුළුවන් එක AI tool එක. හරි. ඒක වීඩියෝ එක හදාගන්න පුළුවන් තව AI tool එක. ඔය විදිහට දැන් එක AI tools use කරන්න පුළුවන්. නැත්නම් තනි AI tool එකකින් කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ? ඒ මම හිතන්නේ දැන් නම් platforms ගොඩක් තියෙනවා. නැතකලින් පොඩ්ඩක් ඔය අපේ ලංකාවේ Facebook ඔය දැකපු වීඩියෝ සෙට් එක නම් Google View එකකින් හදලා තිබුණේ. මොකද ඒක පොඩ්ඩි එයාලා දීලා තිබුණා මේ ලංකාවට නම් පර්මිෂන් නැහැ. ඔක පොඩි වංගුවක් ගහලා තමයි ගේම ගහන්නේ. VPN වලින් ගිහිල්ලා බද්ද ඒක ට්‍රයල් එකක් නේ වුණා. අවුරුදුකමාරක නම් මට විදිහට දීලා තිබුණා ෆ්‍රී 1000කට. ඔව්. ඒකින් මමත් ඇත්තටම මේ මට්ටමට මේ වීඩියෝ හැදුවේ නෑ. මොකද ඒක ලොකුවට අපි කරගෙන ඉන්නේ නෑ. දුන්නාවත් තිබුණ නැහැ නේද? හැබැයි ඒකේ අවුට්පුට් එක දාගෙන මටත් හිතාගෙන ගන්න මෙච්චර මේ සිංහල ඒක තමයි ඒක මාරු තම සෑහෙන ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා බලන්න. මේජ් එක කියන එක ඒ ලෙවල් එකට ගන්නවා කියන්නේ. ඒ ප්‍රොනවුන්සියේෂන් මම හිතන්නේ මේ AI කියලා කෙනෙක්. දැන් සාමාන්‍යයෙන් කියලා වැඩි හිටියෙක්ට පෙන්නලා බලන්නකො. එයාට හිතා ගන්න බෑ කියලා. ඔව්. ඒ කියන්නේ අර ඒ ගන්න තියෙනකොට ඒක සමහරවිට හිතා ගන්න බෑ. මොකද මම දැක්ක වුණ තරම් කමෙන්ට්ස් එකක් දාලා තියෙනවා මොන හරි මේ ඒ වීඩියෝ එකේ ඉන්න මිනිස්සුන්ට බලන්න. අතර මේ ඒකේ බණිනවා කියන්නේ ඉතින් ඒක අතුරගෙන නෑ කියන්නේ. ඒක නම් ඕක නම් ටික කාලෙින් නැති. ඒ කියන්නේ දැන් අපිට මාත් මුලින්ම AI වීඩියෝ එකක් දැක්කදී මම හිතුවේ නෑ ඒක AI කියලා. ඒ වුණාට දැන් නම් යද්දි දකින්න වීඩියෝ එක ටක් ගාලා මේක AI කියලා ඒක නම් අපිටම තේරෙනවා ඒක කියන්නේ. නෑ ඒක සෙන්ස් එකෙන් ඉතින් ටික කොච්චර කාලයක් ළඟින් මේ වීඩියෝ එකේ ක්වොලිටි තිබ්බත් මේ ඒක අර අපි ප්‍රැක්ටිස් කරානේ ඒක දැකලා ඒක එනවා. දැන් හැමෝම දැන් prompt engineering prompt engineering ඉගෙන ගන්න කියලා කියන්නේ. දැන් ඒකට ඉස්සරහට දැන් හැමෝම ඕක ඉගෙන ගත්තොත් එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක නිකන් භාෂාවක් ඉගෙන ගන්නවා. IT ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වගේ වැඩක් නේද? ඒ කියන්නේ ඒක කොමන් නොලෙජ් අපි හැමෝම දැනගෙන ඉන්න ඕන දෙයක් වෙනවා. නිකන් අපිට කාලෙත් තිබුණානේ මේ කම්පියුටර්ස් නැති කම්පියුටර්ස් ආපු කාලේ. ඒකට හැමෝම කම්පියුටර්ස් ඉගෙන ගත්තානේ. හරිද? කම්පියුටර්ස් ඉගෙන ගත්ත ඔක්කොම රස්සා නැතිලා කියලා හිතුත් නෙමෙයි කියන්නේ. ඒ ඉගෙන ගත්ත කාලේ පාඩුවක් කියලා නෑ මොකද? දැන් ආදින්නේ කම්පියුටර්. අපි හතර දෙනාම කම්පියුටර්ස් ඉගෙන ගත්තානේ පොඩි කාලේ ඉඳන්. එතකොට ඔයා කම්පියුටර්ස් වලින් කරන්න වෙන දෙයක්. විරාජ් කරන්න තව දෙයක්. මම තව දෙයක්. ඒ අන්න ඒ වගේ මම කියන්නේ. prompt engineering ඉගෙන ගත්තොත් ඒක දෙයකට නිකන් අර නිකන් පාර්ට් එකක් ඕපන් වෙන සීන් එකක්. ඒක අවශ්‍ය දෙයක් වෙනවා. අත්‍යවශ්‍ය දෙයක් ඒක යූස් කරන්න පුළුවන් අපේ ෆීල්ඩ්ස් වලට. ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න. දැන් අපි ඒක යූස් කරන්නේ නැහැ කියන්නේ එතන ලොකු අවුලක් තියෙනවා. ඒතකොට අපේ ප්‍රොඩක්ටිවිටි එක අපි අඩු විදිහට තමයි අපි හිතමු වැඩ කරන තැනක අපිව දකින්නේ. මට හැවැත්ත පොරට අන්තලා AI යූස් කරලා වැඩ කරලා දෙනවා. මම හිමීට කල්පනා කරලා මාර ගේමක් ගහලා මගේ ඉෆර්ට් එක වැඩි. හැබැයි ඒකට වැලියු එකක් එන්නේ නැහැ. ඉස්සරලා කරලා අපි මම දැන් අර කිව්ව කවිය කතන්දරේ මොනවා කියන්නේ අපි රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරන්න කොහොම හරි වැඩේ කොහොමද කම්පැනිස් වලින් බලන්නේ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරනවා. දැන් මම මොකෙන් හදලා දුන්නත් එයා බලන්නේ කලින් වැඩේ කරගන්න. ඉතින් මේ ඔය විරාජ් කිව්ව තරම් වගේ තමයි මොකද මේ නෑ ඇත්තටම අපිට ඔයාට උනත් හරිද ඔයා කම්පැනි එකක් දාලා ඔයාට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි බිස්නස් එක කරද්දී ඒක ඔයාගේ ඉන්පුට්ස් ටික ඔක්කොම එන්නේ AI වලින්ද මිනිස්සෙක් ගෙන්න කියන ඔයාලට අදාළ නැති වෙනවනේ ඉතින් බිස්නස් එක රන් කරන්න ඕනේ ඒකෙදි සමහරවිට මිනිස්සයා කියන පාර්ට් එකේදී මේ වෙන යුනික් දේවල් ටිකක් තියෙන්න පුළුවන් හැබැයි සමහරවිට AI වලිනුත් ඉස්සරහට තව අන්නේ කියන යුනික්නස් එක එන්න ඉඩ තියෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් අපි මේ කතා බහේදී මේ මිනිස්සුන්ව මොකටද බය කරනවා කියලා. ඒක නෙවෙයි අපි මේ කරන්නේ. ඇත්තටම දැන් graphic designing කියලා ඉස්සර තිබ්බ job එකක්. තාමත් ආයතන වල graphic designers-ලා ගන්නවා. හැබැයි දැන් ඒක skill එකක්. ඔව්. ඒක දැන් අපි කොමන්ලි ඉගෙන ගන්න ඕනේ ඉතින්. ඒ වගේ කතන්දරයක් තමයි prompt engineering කියන්නේ. ඒක දැන් ඇවිල්ලා තියෙනවා Google Coursera එකේ වෙනම courses තියෙනවා ඉගෙන ගන්න. prompt engineering වල වෙනම courses තියෙනවා. self study කරන්න පුළුවන්. ඉස්සරහට photo editing and video editing කියන එක ඒක සම්පූර්ණයෙන්ම AI වලට යයි නේද? දැන් මම දැන් photo editing කියන එක ගොඩක් ඉවරයි නේද? මොකද දැන් ඔව් ගොඩක් ඒ කියන්නේ මම කියන 100ක් කියලා. ඒ කියන්නේ ඒකත් prompt නෑ ලංකාවේ යූස් කරන්නේ නැහැ. ලංකාවේ තාම නැහැ ලොකුවට. කියන්නේ වෙඩින් ෆොටෝග්‍රැෆි කියලා අර ඒ වගේ දෙයකදී මම රීඩර් රිසර්ච් කරනකොට වෙනම AI තියෙනවා. AI තියෙනවා. අන්න වෙනම AI තියෙනවා. ඒකටම මම ඩෙවලොප් කරපුවා. ඉතින් ඒ වගේ දේවල් කරගෙන යනකොට මම හිතන්නේ මේ වීඩියෝ එඩිටින් වලට තාම එක ලොකුවට ආවේ නැහැ. හැබැයි ඔය VO3 එකේ ආපු රිලීස් කරපු එක මම හිතන්නේ ඊළඟ ස්ටෙප් එක ඉතින් ඒක එඩිටින් එක තමයි. දැන් මොකද අපි මේ මමකට එකම ෂොට් එක 10 සැරයක් අරගෙන
මේකට දාලා අපි PC එකට දාලා කලර්ස් හදලා ඉතින් ඇඩ්ජස්ට්මන්ට් එකකින් වීඩියෝ එක අරගෙන ඒක ඊළඟ ක්ලිප් එක ගහනකොට යන වෙලාව දැන් යන්නේ නැහැ නේ. මොකද අපි හරියට ප්‍රොම්ප්ට් එක දීලා තිබුණොත් අපිට ඕනම එක එනවා. මං හිතන්නේ සමහරට දැන් අපි කියන්නේ සාමාන්‍ය ගත්තොත් ප්‍රීමියර් වලනේ. ඔව් ප්‍රීමියර් වලට ඒ එකක් එයි නේද? ඒ කියන්නේ ප්‍රීමියර් ඇතුළේ මම හිතන්නේ දැනට මේ අර Adobe Creative Suite එකේ තිබුණා ඔය AI යාලා දෙනවා ඒක. මම ප්‍රීමියර් කියන චෙක් කරේ නැහැ මේ AI එක මෙයාලත් මර්ජ් කරලා තියෙනවද කියලා. අනිවාර්යෙන් එන්න ඕනේ. මම හිතන්නේ ඒ ප්‍රීමියර් වල වීඩියෝ එඩිටින් software වල ඊළඟ step එක තමයි VO3 කියන්නේ. මොකද මේ දැන් VO3 ගිහින් අපි වීඩියෝ එක හදාගෙන ඉන්න එක මම හිතන්නේ ප්‍රීමියර් වලදී ඉස්සරහට එයි මේ ප්‍රොම්ප්ට් එක දෙන්න අපිට ඕන ක්ලිප් එක හදාගන්න. ඕනේ. එතකොට වීඩියෝ එඩිටින් නෙවෙයි ඇත්තටම. වීඩියෝ ජෙනරේට් කරන software එක තමයි පොඩ්ඩක් මම චේන්ජ් වෙන්නේ. එතකොට දැන් ඔයාලා අහපු දැන් අපි වීඩියෝ එඩිටින් වලට AI කතන්දරේ. එතකොට ඉතින් මම හිතන්නේ දැනටම ඇවිල්ලා නේද ඒ කියන්නේ. ඕනේ. ඇවිල්ලා තියෙන්නේ දැන්. හැබැයි මේ කියන්නේ දැන් අපි ගමුකෝ වෙඩින් එකක් කියලා. ඔව්. සාමාන්‍ය ලංකාවේ ඉවෙන්ට්ස් පැත්ත තියෙනවා. ඉවෙන්ට්ස් පැත්තේදී මම හිතන්නේ ෆොටෝග්‍රැෆර්ස්ලට වීඩියෝග්‍රැෆර්ස්ලට ලොකු බලපෑමක් ඇති වෙයි කියලා මම කියන්නේ. ලංකාවේ ඉවෙන්ට් වල එන්නේ ඉවෙන්ට් වල ඉවෙන්ට් එක කොහොමද කවර් කරන්න ඕනේ? ඉවෙන්ට්ස් අනිවාර්යෙන් කවර් ඒක ලයිව් යන්නත් ඕනේ. ඉතින් ඒ නිසා ලොකු බලපෑමක් ඇති වෙන්නේ. හැබැයි අර ඒකෙත් එඩිටින් පාර්ට් එකේදී එඩිටින් පාර්ට් ඒ කියන්නේ ඒක ඒක මම හිතන්නේ ස්පීඩ් වෙයි. ස්පීඩ් වෙනවා. ඒක තමයි මම දැක්කේ. දැන් ඇත්තටම ගොඩක්ම දැන් අපි දවස් ගානක් ෆිනිෂ් කරගන්න සාමාන්‍ය බලයක් Facebook එකේ කෙනෙක් දාලා දිනවා. දැන් අවුරුදු ගාණක් මගේ මේ මොකද්ද මේ වෙඩින් වීඩියෝ එකක් නැහැ මේ. ඔව් තව ටික දවසකින් බබා උපදින පළවෙනි බබා. ඉතින් ඒ වෙනකොට තාමත් නැහැ. ඒක ප්‍රධාන හේතුව අර එඩිට් කරලා දීලා නැහැ ටික. ඒ වගේ ඒක ප්‍රශ්නයක් වෙන්න ඇත්තටම ඒ වුණාට ඒක අපි නෑ ඇත්තටම කාලයක් යනවා. කාලයක් ගාලා හෙට දෙන්න බෑනේ ඇත්තටම ඒක කරන්න බෑ. නෑ ඒ කාලේ නෙමෙයි මම කියන්නේ. ඒ කාලයක් ඒ ඒක කියන්නේ අඩු වෙනවා. අඩු වෙනවා. මම කියන්නේ අද ගාලා හෙට දෙන්න පුළුවන් තත්ත්වයට එන්න. තත්ත්වයේ අනිවාර්යෙන් සමහරවිට දැන් අපි දැන් තියෙන අපි iPhone වල සහ Samsung වල ඉන්නේ මේ අපි දැන් AI රීටච් එකක් නිකන් තියෙනවනේ ඔය අපි ඔය දැන් හැමෝම නෑ iPhone පාවිච්චි කරන හැමෝම විවිධ දාලා ෆොටෝස් ගන්න හරි ආසයිනේ. ඉතින් දැන් ඒක දැන් ඒක අපිට ඒ වෙලාවෙම කරගන්න පුළුවන් නේ. මම හිතන්නේ දැන් ඒක එක ස්ටෙප් එකක් නේ. දැන් AI එක හරියටම ඉන්ටිග්‍රේට් කරලා අපේ ෆෝන්ස් එක්ක ආවොත් මම ප්‍රොම්ප්ට් එක දීලා තියෙනවා මේ වීඩියෝ එකේ කලර්ස් ටික මේ විදිහට හැදෙන්න ඕනේ. ෆ්‍රේම් එක මෙහෙම බැලන්ස් වෙන්න ඕනේ. අපේ රික්වයර්මන්ට් එක ප්‍රොම්ප්ට් එක දීලා ඔයා වීඩියෝ කරයි. වීඩියෝ එක කරලා ඉවර වෙද්දී ඔයාගේ ෆයිනල් අවුට්පුට් එක ජෙනරේට් කරන්න ඇතුළේ සමහරට මේ වෙනම software part එකක් ලියන ඉස්සරහ. يعني AI integrated එතකොට වීඩියෝ එකේ. අපි අර නිකම් ඉෆෙක්ට් එකක් දාලා ෆොටෝස් ගහන එක වීඩියෝ කරන එක වෙනුවට ෆයිනල් අවුට්පුට් එක ෆෝන් එකෙන්ම හෝ පාවිච්චි කරන කැමරාවකින්ම ඒ වෙලාවෙම එනවා. එතකොට ඉතින් තියෙන්නේ අර ස්ටෝරි එක බිල්ඩ් අප් කරන්න විතරයි නේ. නෑ දැනටත් තියෙන දැන් මේ TikTok එකේ එහෙම දැන් අපි ඉස්සරන වීඩියෝ ක්ලිප්ස් ටික අරගෙන ඔඩියෝ එකක් දාලා ඒකේ අර ෆ්‍රේම්ස් මේ වෙන ඒක එහෙම වෙනම දාලා හදන්න ඕනේ. දැන් එහෙම දැන් ප්‍රීසෙට් එකක් තියෙනවා. ක්ලිප්ස් ටික අප්ලෝඩ් කරලා අපිට මේ ප්‍රීසෙට් ටික try කරලා බලන්න පුළුවන්. ඒකෙන් ඊට පස්සේ හොඳ එක මොකක්ද කියලා අපිට අරගන්න ඕනේ. ඒක ලේසි එක එඩිට් කරන්න. අපි එඩිටින් පැත්තේ තිබුණ ගොඩක් දේවල් මේ ලේසි කරලා ලේසි වේගන එනවා. වෙලා ඉවරයි ගොඩක් ඒවා. මේ ඉතින් ඒ ඉන්න මට හිතෙනවා VO3 එක වීඩියෝස් ජෙනරේටින් ආවා කියලා මේ ලොකු හානියක් වෙන්නේ නැති වෙයි. ජොබ්ස් නැති වෙන පැති තියෙන්න පුළුවන්. හැබැයි මේ මම හිතන්නේ ඒකෙන් ඊට වඩා ක්‍රියේටිව් දේවල් ප්‍රමාණයක් එළියට එන්න chance එක වැඩි. අනිත් එක දැන් මේ ට්‍රාන්ස්ෆෝම් වෙනවා කියන එක කියන්නේ අලුත් තාක්ෂණයත් එක්ක අප්ඩේට් වුණ නැත්නම් අපිට කොහොමත්ම ඉස්සරහට කරේ හිතන්න බෑනේ. අපි හිතමු AI නැති කාලෙක වුණත් අපිට ආපු අලුත් software වලට අපි අප්ඩේට් වුණ නැත්නම් දැන් උදාහරණයක් විදිහට ෆොටෝග්‍රැෆි කරන කෙනා එකම කැමරාව නම් යූස් කරන්නේ. එයාට එතනින් එහාට ඒක යන්න බෑ. ඒක නිසා අපිට අකමැත්තෙන් හරි මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක ගන්න වෙනවා. يعني අපි ඒ ස්කිල්ස් ටික ගත්තේ නැත්නම් කියලා කියනවා 2026 පස්සේ බලන්නේ ඔයාගේ පේපර් ක්වොලිෆිකේෂන් එක නෙමෙයි. නෑ. කියන්නේ පේපර් ක්වොලිෆිකේෂන් එකක් වැඩක් නැහැ. ඒ ස්කිල් එක බේස් කරගත්ත එකක් තමයි. කියන්නේ මම මගේ පොකට් එකෙන් පඩියක් දෙන්නේ. මගේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට කෙනෙක් ෆොටෝ එඩිටින් වලට එනවා නම් නැත්නම් අපි කියමුකෝ ග්‍රැෆික් ඩිසයිනින් පැත්තට එනවා වීඩියෝ එඩිටින් වලට එනවා නම් බලන්න මේක මේ මොනසෙන් කරන්න පුළුවන්ද කියලා. හැබැයි කරන විදිහ යට අදාළ නැහැ.
දැනටත් ඒක ලංකාවේ ක්‍රියාත්මකයි නේද? දැන් 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 ගොඩක් අය IT කියන්නේ කම්පැනි ඇතුළට රිංග ගන්න තිබ්බනම් ඇති කියන්නේ ඒකනේ. ඒකනේ දැන් ඉන්ඩස්ට්‍රි එක ගත්තම ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන්. ඒ කියන්නේ ඇතුළට යන්න ඉන්ටර්න් එකට ඇතුළට යන්න බෑ නේද? තාරංශ ජයන් ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් සමහර කම්පැනිස් එයාලා හය කරන එක නවත්තලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ අපිට කෙනෙක්ව ට්‍රේන් කරලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට එහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ නැහැ කෙනෙක්ව ට්‍රේන් කරන්න. ඒ තරම් ස්කිල්ෆුල්. ඒ කියන්නේ ඒන කෙනාගෙන් හොඳම ස්කිල් තියෙන කෙනා තමයි ගන්න. ඒ නිසා වැදගත් වෙන්නේ ස්කිල් එක. ඒක කොහොමද කරන්නේ කියන එක දැන් අපි දැන් කතා කරේ ඇත්තටම ඉන්ඩස්ට්‍රීස් වල සහ මේ බිස්නස් වල පැතිරලා I think අන්තිම කොල්ලෙක් ඉගෙනගෙන එයාගේ මොනවාරෝ AI හරි කියමුකෝ ඉගෙනගෙන එයා එළියට ඇවිල්ලා ඉතින් ඇත්තට මේ මිනිස්සයාට මේ ලෝකේ නෑවට බිස්නස් කරන්න බෑ. බිස්නස් කරන්න සෙට් එකක් ඉන්නවනේ බිස්නස් එකේ වැඩ කරන්න සෙට් එකක් ඉන්න ඕනේ. නැත්තම් බිස්නස් එක පවතින්නේ නෑ. එතකොට මේ ඉස්සර තිබුණාට වඩා ලොකු නිකන් ට්‍රැෆික් එකක් තියෙනවා නේද මේ බිස්නස් වලට යන්න මේ අලුතින් කොල්ල වෙලා. සෑහෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇතුළට එන්නේ. ඉතින් මම හිතනවා ඒ තියෙන ට්‍රැෆික් එකේ ඉස්සරහට යන්න පුළුවන් වෙයි AI හරියටම ඉගෙන ගත්තොත්. එහෙම නැත්නම් ඉතින් අර සද්දේ කියන්නේ ස්වභාවික වර්ණය නේද? ගන්න හැදලා යන්න වෙයි. ඉතින් අපි වෙනස් වෙන්න ඕනේ. වෙන තාක්ෂණයක් එක්ක ගවර්න්මන්ට් කියන්න දෙන්නේ ඒක නේද? ඒ කියන්නේ අපි අපේ මොන ජෙනරේෂන් එකේ කියද? මගේ තාත්තා වුණා මේක මොකද කියලා ඉගෙන ගන්න ඕනේ. නැත්තම් බෑ. තරත්මක් නෑ. උනාට මෙහෙම දැන් ලෝකේ කාලයක් එන්න පුළුවන් මෙහෙම වෙන මිනිස්සු චූටි වැඩක් කරන්නේ. පොඩි වැඩක් කරලා ඉතුරු දවස් ඒ කියන්නේ අපි දැන් දවස් 5ක් වැඩට යන එක දවස් 2ක් වැඩ කරලා අපිට පඩියක් අරගෙන ඔය AI අනම්මනම් මේ තියෙන සියලුම තාක්ෂණයත් එක්ක දවස් 2ක් වැඩ කරපුවම ඇති කියන කාලයක් එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ කම්පැනි එක CEO කෙනෙක් හරි කවුරු හරි ඉහළ කෙනෙක් එයාට දවසකට ගන්න තියෙන තීරණය දෙකයි. ඒ වුණාට එයාට ලොකු මේ සැලරි එකක් ඒ හැම දෙයක්ම හම්බ වෙනවා. දැන් ඒක අනිත් ඒ පහළ මට්ටම් වලටත් තියෙන්නේ ඒ කියන්නේ රස්සාවට ගිහලා ගොඩාක් වැඩ කරන්න ඕනේ නැහැ. පොඩි වැඩ දෙක තුනක් කරන්න තියෙනවා. ඒ වැඩ දෙක තුන කරන්න තමයි මම රස්සාවට යන්නේ කියන කාලයක් සමහරට එන්න පුළුවන්. ඒ තාම ඉන්දෙත් කතා කරලා ඔපචුනිටිස් අඩු වෙන එකත් එක්ක අපි මේ ස්ටෙප් එකේ ඊළඟ ස්ටෙප් එක තමයි මේ විචාන් කිව්වේ හැබැයි. ඔව් නැත්තම් මේක දිනුන එක වැඩක් නැහැනේ. මිනිස්සුත් ගොඩාක් වැඩ කරනවා. ගිහිල්ලා කියලා මිනිස්සු අන්තිමට ඉතින් අර නිකන් ඉන්න පත්තට එයි නේද බා. ලෝකෙන් බැලන්ස් හැම වෙලේම ලෝක පොපියුලේෂන් එක වැඩි වෙනකොට මොකක් හරි ඉන්සිඩන්ට් එකක් ඉඳලා ඒක අය අඩු වෙනවා බැලන්ස් වෙනවා. මම හිතන්නේ ඒක දැන් මේ දැන්ටත් මේ අපි දන්නවනේ මේ අපේ 100 3 දෙනෙක් ගහගන්නවා මේ ගන් මොකද ගහලා තිබ්බන් දැන් ඔය වගේ ඔය යුද්ධේ ලොකු වුණොත් ඔය අඩු වෙනවා නෑ ඒක දැන් වෛරස් ඔයා හිතන්නේ වෛරස් එකක් කොරෝනාවනේ කොරෝනා එද්දී ලෝකේ ඉන්න පොපියුලේෂන් එක අඩුයි කියන්නකෝ එතකොට මිනිස්සුන්ට මිනිස්සෙක් කන්ටැක්ට් කරනවත් අඩුයි හරිද එතකොට ඒක පැතිරෙනවත් අඩුයි හරිද දැන් ඒකෙන් ඒක වැඩි පිරිසක් මැරුණේ ඇත්තටම මේ කන්ටැක්ට් වෙනවා වැඩි ඒ හේතුව හින්දානේ එතකොට වැඩි පිරිසක් මැරෙනවා දැන් ඒකෙන් බැලන්ස් වෙනවා ආය එහෙම වැඩි වෙද්දී එක එක දේවල් වලින් ස්වභාවික දෙයක් හරි ඇති ඔව් දැන් ස්වභාවික හේතුවකින් මේ හැමතැනම ගෙවල් තිබ්බනම් කන්දන් ආයේ යද්දි කන්දෙත් ගෙවල් වැඩි. එතකොට ඒකෙන් මැරෙන ප්‍රමාණයත් වැඩි. ඔව්. ඔයාලට හිතන එහෙමත් කියනවා නේද අර නිව් වර්ල්ඩ් ඕඩර් කියලා එකක් තියෙන්නේ. මේකෙන් ප්ලාන් කරපු ප්‍රොජෙක්ට් එක. ඒක තමයි දැනටත් රන් වෙන්නේ ඒක කියලා ඉතින් ගොඩක් අය කියනවා. කියනවා මේක කොහෙතර මේ ප්‍රූව් කරගන්න එවිඩන්ස් එකම තියා. ඒ කියන්නේ ස්ටෝරි එක ඕකේ කියන්නත් නැහැ නිකන් මේ මන්ද මේ අපි ඒක නෑ තේරෙන්නේ නැති ප්‍රශ්න ටිකක් තියෙනවා උත්තර නැති ටික. අද කතා කරේ ඒ කියන්නේ ඒ ටික ඇතුලේ පොඩ්ඩක් ස්ටැක් විදිහට අපි කතා කරමු. තව පොඩි දෙයක් කියන්න මම AI ගැන මට මගේ අදහසක් ඒ කියන්නේ දැන් අපි AI වලින් දැන් වීඩියෝ හදන ෆොටෝ හදන එක ගැන කතා කරන්නේ. ඒකෝට අපි ඒ ගැන ගොඩක් කතා කරේ. දැන් එතකොට මට හිතෙනවා ඉස්සරහට AI වලින් නැතුව කරන වැඩ තියෙනවානේ. AI නැතුව හදන ෆොටෝ එකක්, වීඩියෝ එකක්. ඒකට මාර වැලියු එකක් තියෙනවා. මම අර කිව්ව ස්ක්‍රිප්ට් එකේ කතාවම තමයි. ඒක මට දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයා ගිහිල්ලා ඔයා ලංකාවේ තියෙන හොඳ බෙන්ස් එකක් අරගෙන මේ ගන්න යනවා. ඒ වුණාට පරණ ක්ලාසික් කාර් එක සමහරට ඒ මුදලටවත් විකුණන්න බෑ. ඒ කියන්නේ හිතන්නවත් බෑ. තියෙන මිනිස්සු විකුණන්නේ. ආපහු ඉන්නේ මිනිස්සුන්ටම තමයි කවදාද. ඒක හරි වැලියු එකගෙන ආර්ට්ස් වලත් ඒක තියෙනවා. ඔව් ඒ කියන්නේ ආර්ට් වගේ ෆීල්ඩ් යන්න ඕනේ. එතකොට ඒක මේ කොච්චර කරත් අතින් ග්‍රැෆික් වලින් ඇත්ත අතින් චිත්‍ර අඳින මිනිස්සුගේ වැලියු එක ඒක මාරයි. ඒ කියන්නේ ඒකට ගහන්න බෑ එතකොට. ඒක තමයි මේ ගිහිල්ලා ෆ්‍රේම් කරලා මේ බිත්තියක එල්ල ගන්න මිනිස්සු. හරිද? එතකොට මේ
ඔයාගේ වෙඩින් එක කරලා තියෙන්නේ මේ මොකද්ද ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඇවිල්ලා මෙහෙම කරපු එකක් නේද කියලා ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එක මාරයි නේද ඒක ඒ නිසා මිනිස්සු දාලා කරපු එකක් නේද කියන මට්ටමට ඔයාගේ ඉස්සරහ පරම්පරා ගොඩාක් ගිහින් කියයිනේ අපි මේ මෙහෙම ඉෂාන් කියලා කවුද අපිට දෙන්න හිටියා මේ ඉස් මේ වද විදින් හෝල් එකක කරලා තියෙන්නේ මේ වෙඩින් එක ඔව්, ඒ මිනිස්සු වගේ. ගිහින් ෆොටෝ ගහලා ඒක මාර දෙයක්. කියන්න තියෙනවා කතාව හරි දැන් ඔන්ලයින් වෙඩින් 100ක් වෙනවා ඔන්ලයින් සම්බන්ධ වෙනවා අයිති ඔව් මම මේ ළඟදී දැක්ක ගොඩක් ඉතින් මම දැක්කා ඔන්ලයින් ඉන්දියාවේ මැරේජ් තියෙනවා දැකලා තියෙනවා තියෙනවා ඉතින් Online. දැන් රෙජිස්ට්‍රේෂන් ඔන්ලයින් ඔන්ලයින් දැකලා නැත්නම් ඒ කියන්නේ එහෙම තියෙනවා ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් තියෙනවා හැබැයි ඒගොල්ලෝ මේ ඒ කියන්නේ දෙන්න ඒ කියන්නේ එක තැනට ඇවිල්ලා නැහැ ඒක රටවල් දෙකකින් ඔය තමයි දැන් දෙකක ඉන්නේ ඔන්ලයින් වෙඩින් එක හරි ඊළඟ අපි ඉස්සරහට තව ෆීල්ඩ්ස් වල කතා කරද්දී සමහරවිට එක්ස්පර්ටිස්ලා හිටියොත් ඔව් ඒගොල්ලෝ අතර සම්බන්ධ කරනවා මේ වැඩ කටයුතු වලදී. ඊළඟ මොකද කියන්නේ ඔයාගේ කන්සෙප්ට් එක මට කියන්නේ අයිඩියාස් තියෙනවා කරන එක තමයි තමයි මේ වැඩේ කරගන්න. යහම්බ තමයි සමහරවිට සක්සස් වෙන්නේ. ඉතින් බලමු. එහෙනම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. ඊළඟට Digamos.